අපේ ලෝකයේ තිබෙන දියුණුවම පරිගණකයේ තියෙන්නේ අපේ හිස ඇතුලේ. තප්පරයකට බිලියන ගණනක් දත්ත හුවමාරු කරන ඔබ කරන මේ විශ්මිත අවයවය ගැන ඔබ දන්නවද? අද අපි කතා කරන්නේ ඔබේ මොළයේ සැඟවුණු ශක්තියෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න ආකාරය ගැනයි. මොළය ස්ථාවර දෙයක් නෙමෙයි. එය ජීවමානව වැඩෙන පද්ධතියක්. විද්‍යාවේදී මෙය නියුරෝප්ලාස්ටිසිටි ලෙස හඳුන්වනවා. ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්නා සෑම මොහොතකම ඔබේ මොළයේ ස්නායු සෛල අතර අලුත් පාරවල් හැදෙනවා. මොළය සෑම විටම සොයන්නේ අඩුම ශක්තිය වැය කරන ක්‍රමයක්. පුරුද්දක් යනු මොළයේ ඇති ස්වයංක්‍රීය පාරක්. ඔබට දියුණු වීමට අවශ්‍ය නම් එම ස්වයංක්‍රීය පාරවල් වෙනස් කරගන්න ඕන. දියුණුව සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලි කිහිපයක් මම මෙතනදී කියන්නම්. දිනකට පැයක කාලයක් කිසිම බාධාවකින් තොරව එකම කාර්යයක නිරත වන්න. මෙය ඔබගේ මයිලින් නැමැති ස්තරය ඝන කර ඔබේ බුද්ධිමය වේගය වැඩි කරනවා. ඒ වගේම පොතක් කියවනවාට වඩා කියවූ දේ ආපසු සිහිපත් කරන්න උත්සාහ කරන්න. එය මොළයේ මතක සෛල තදින් බැඳ තබනවා. මොළය වැඩ කරන්නේ ඔබ එය මෙහෙවන විදිහටයි. අසීමිත විභවයක් තියෙන මේ සුපිරි පරිගණකයට ඔබ ලබා දෙන දත්ත මොනවද? මන්දගාමී තොරතුරුද? එසේත් නැත්නම් අනාගතයේ ගොඩනගන තීරණාත්මක සාධකද? තීරණය ඔබ අතේ. අද දවසේ ඔබ අලුතින් ඉගෙන ගන්නා එකම දේ කුමක්ද? පහලින් කමෙන්ට් කරන්න. ඔබේ මොළයේ සීමාවන් බිඳ දමන්න සූදානම් නම් මේ වීඩියෝ ඔබේ යාළුවන්ටත් යවන්න. මෙම වීඩියෝෙන් පසු ඔබට ඊළඟට මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන ආහාර ගැන දැන ගැනීමට කැමතිද? පල්ලෙහින් කමෙන්ට් කරන්න.